ලිංගික අතවර කිරීම. කියන්නේ එකම පුද්ගලයා සිද්ධිය 4කට සම්බන්ධ වෙලා තමයි අත්අඩංගුවට ගැනීම කරේ. ඒ දෙමාපියෝ ඉතින් අම්මා ගිහිල්ලා වාර්තා කරේ නැත්නම් මේක වාර්තා වෙන්නේ නැහැ. ඒ වුණානම් වාර්තා වෙන්නෙත් නැහැ. වාර්තා නොවෙනව කොච්චරද? රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනෙක් මේ වෙනකොට නඩුව සඳහා කැඳවලා තියෙනවා, යෝජනා අරගෙන තියෙනවා. හැබැයි මේක අරගෙන කාටද මේක දෙන්නේ? මේ ළමයි ඉන්නවනේ දැන්. පළාත් සභාව කවුද අපිට කියන්නේ? පළාත් සභාවට දෙන්න පුළුවන්. නිවැරදි නිර්දේශයක් කාගෙන්වත් එන්නේ නැති ප්‍රශ්නයක් තමයි අධිකරණ පැත්තෙන් නෑ තියෙන්නේ. පොලිසිය උසාවියට යන්නේ මේ ලිංග අපචාර කරනේවට පරිපාලනයේ තියෙන ක්‍රියාවලිය තියෙන පරිපාලනයේ. ඉතින් ඒකින්ද තමයි අධිකරණය මේකට දැන් සමාජ සේවා දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙනවද මේ අය මේ විදිහට කොන්දේසි කඩ කරමින් මේ පාලක සභාව වැඩ කරනවා මේ දරුවන්ගේ ආරක්ෂාව නෑ. ෆුල් ෆේස් තිත්ත දේශපාලනී ඇත්ත මිනිස්සු අපිට මේ ආබාධිත දරුවන්ගේ පාසල සම්බන්ධයෙන් මට හිතෙන්නේ ඒක පාලනය වෙන්නේ බාරයකින් නේද? බාරයකින් පාලනය වෙන්නේ නේද? බාරයකින් පාලනය වෙන්නේ. මේකේ ප්‍රශ්න ටිකක් ගැටලු ටිකක් අපට විවිධ තැන් වලින් වාර්තා වෙලා තියෙනවා. ඒක නිසා මේ සම්බන්ධයෙන් මෙතන මොකක්ද කියන අදහස සහ ඒ බාරය නිකන් සමහර තැන් වල බාරයක් බවට පත් වෙලවත් දන්නෙත් නෑ. ඒ වගේ මට්ටමකට පත් වෙලා තියෙනවා. ගුරුවරු දෙන්නේ අපි නේද? රජය නේද පඩි ගෙවන්නේ? මධ්‍යම රජයෙන් පඩි ගෙවනවා නඩත්තු පළාත් සභාවෙන් කරනවා. එතන ඒ ගුරුවරු සම්බන්ධයෙන් වක් කියන්නේ කවුද? බාරයේද එතකොට? සර් ඔය රියන්සියේ අලගියවන්න පාසල ගැන කතා කරන්නේ. ඒක මණ්ඩලයක් මගින් තමයි පාලක සභාවක් මගින් පාලනය වෙන්නේ. ඉතින් පෞද්ගලික දවස්වල ගැටලු විශාල ප්‍රමාණයක් තිබුණා. මේකේ විදුහල්පති පත් කිරීම පාලක මණ්ඩලයේ යෝජනා ස්ථිරත්වයෙන් අපි නිර්දේශ කරලා අමාත්‍යංශයෙන් තමයි කෙරෙන්නේ. නමුත් ඒ සඳහා සුදුසුකම් සහිත පුද්ගලයෙක් පාලක මණ්ඩලයට ඉදිරිපත් කරගන්න බැරි වුණා. ඒ නිසා අපි මැදිහත් වෙලා පාසලක හිටපු ගුරුවරයෙක් ඒකේ විදුහල්පති විදියට වැඩ බලන්න දැන් පත් කරගෙන මේ වෙනකොට ඒකේ වැඩ ටික කරගෙන යනවා. එතන ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි විදුහල්පතිවරයාට මැදිහත් වීමට අවස්ථාවක් නැතුව තියෙනවා. ඒකේ නේවාසිකාගාරයක් තියෙනවා. ආබාධිත අහිංසක දරුවෝ ටිකක් තමයි මේකේ රඳවලා ඉන්නේ. ඉතින් ඒකේ විදුහල්පතිවරයාට නේවාසිකාගාරයේ සම්බන්ධ කිසිම බලයක් ලබලා දීලා නැහැ. ඒක පාලක මණ්ඩලයෙන් තමයි සිදු කෙරෙන්නේ. ඒත් එක්ක මේ නේවාසිකාගාරයේ තුල ඇතිවෙච්ච දරුවන්ට ඇතිවෙච්ච හිංසාවන් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන් වලදී මතුවුණා දරුවෝ අයන් වලින් පුලුත්සලා හිටන් තිබුණා. ඒකේ නේවාසික දරුවෝ මේක ඒවට මොනවාද අරගත්ත ක්‍රියාමාර්ග? මේ වෙනකොට උසාවියට ගිහිල්ලා ඔවුන්ට අවශ්‍ය නීත්‍යානුකූලව කටයුතු කරලා තියෙනවා. අපි මේ පිළිබඳව වරින් වර අපේ දිසාපතිතුමත් එක්කත් සාකච්ඡා කරලා මේක රජයට පවර ගන්නවා නම් හොඳයි කියන තැන තමයි තියෙන්නේ. අපිට මොකක්ද දිසාපතිතුමා තියෙන බාධාව? නෑ දැනට බාධාවක් කියලා තියෙන ඇමතුමා අපි මේ අධිකරණය අපිට මේ සම්බන්ධයෙන් නියෝගයක් දුන්නා. මේ අදාළ ආයතන සමග සාකච්ඡා කරලා සුදුසු තීන්දුවක් ලබා දෙන්නයි කියලා. ඒ අනුව මම ආයතනයට අදාළ සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන සාකච්ඡාවක් පැවැත්තුවා. එක්තරා විදිහකට කමිටුවක් වගේ. ඒ කමිටුවේ නිර්දේශය වුණේ මේ පාසල අධ්‍යක්ෂ පාලිත පාසලක් විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක. එහිදී දැනටත් ඇත්තටම මේ මොඩල් එක තමයි තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීම කරනවා. ඊට අමතරව පළාත් සභාව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ මේ දරුවන්ගේ නේවාසිකාගාර පරිපාලනය සිදු වෙනවා. නමුත් මේ ආයතනයක් විසින් මේක සිද්ධ කරන නිසා දැනට පාලක මණ්ඩලයක් ඔවුන් තමයි වියදම් දරන්නේ. ඒ වගේමයි මේ භූමියේ අයිතිය ගොඩනැගිලි වල අයිතිය තියෙන්නේ ඔවුන්ගේ පාලක මණ්ඩලයේ සතුව. මේ රජයට පවරා ගැනීමක් කරනවා නම් එතන තමයි නීතිමය බාධාව තියෙන්නේ. නමුත් අධ්‍යාපන ඒ කියන්නේ මේකට මූලිකව මේ ඉඩම් ලබා දීලා තියෙන ආණ්ඩුව නෙමෙයිද? රජයේ ඉඩම් මං හිතන්නේ මේකේ ඉතිහාසය අපි හොයන්න බැලුවා. තවම මේ එහෙම නිශ්චිත තොරතුරක් මට තවම හොයාගන්න බැරි වුණා. ඒතරම රජයේ ඉඩම් පවරා දීමක් තමයි කරලා තියෙන්නේ. මේ පාලක මණ්ඩලයේ ලොන්ග් ටර්ම් ලීස් එකක් යටතේ තමයි ඉඩම් වල. හදලා තියෙන පාලක මණ්ඩලයට. ඒතර ගොඩනැගිලි හදලා තියෙන්නේ පාලක මණ්ඩලය. ඒ කියන්නේ පාලක මණ්ඩලය කියලා කියන්නේ කවුද මේ පත් වෙන අය එතකොට? ඒගොල්ලෝගේ මේ ව්‍යවස්ථාවක් තියෙනවා. ව්‍යවස්ථාවෙන් තමයි පත් වෙන්නේ. දැන් නම් ඉන්නේ ව්‍යවස්ථාවක් තියෙනවා මේ පාලක මණ්ඩලයේ. පාලක මණ්ඩල ව්‍යවස්ථාවෙන් තමයි නිලධාරීන් පත් වෙන්නේ. වරින් වර පත් වෙනවා ඒගොල්ලෝ ව්‍යවස්ථාවට අනුව. නමුත් ඒගොල්ලෝ දැන් අපිට වාර්තා වෙන දේවල් එක ගත්තාම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලක්නේ. ඒතකොට මේ පාසලක පරිපාලනය සහ ක්‍රියාවලිය ඇතුළේ එනවා නම් අර වගේ ආරංචි මේ අයන් වලින් පුච්චලා ළමයිව දඬුවම් කරන ඒවා. මොකද ඒ අයට විශේෂ අවශ්‍යතා තියෙනවා. ඒකට අදාළ ඒ පුහුණු වෙච්ච ගුරුවරු ඒ පාලිකාව අවශ්‍යයි මේ පාසලක. හැබැයි ඒ වෙනුවට දැන් ඒ බාරය විසින් සිදු වෙලා තියෙන දේවල් වලට අදාළ දැන් බාරයත් වගේ කියන්න ඕන. තමන්ගේ හොස්ටල් එකක් ඇතුලේ ළමයි අයන් එකකින් පිච්චුවා කියන්නේ සරල කාරණයක් නෙමෙයි. අනිත් එක මේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්. ආබාධ සහිත දරුවෙක්. එතකොට ඒ ආධාර අනුබල දීමක් වගේ වෙනවා. නේද? නීතිඥ මහත්තයා කියන්න ඕනේ ඒවට. ආධාර අනුබල දීමක් වෙනවා.
කියන්නේ ඇත්තට ඒකට අදාළව පොලිසිය මේ වෙනකොට උසාවි දාලා තියෙන වැඩි. අධිකරණ ක්‍රියාමාර්ගයක් යනවා නේද? ඒ නිසා අපිට මට හිතෙන්නේ මෙන්න මේක පිළිබඳව හොඳ විමර්ශනයක් කරලා එක්ක පළාත් සභාව යටතේ පාසලක් බවට පත් කරන්න නැත්නම් මධ්‍යම රජයේ යටතේ පාසලක් බවට පත් කරන්න. ඒ කියන්නේ මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි වග කියන්න ඕනේ. එතකොට මේ දරුවන් බලා ගැනීමට රජය මැදිහත් වෙන්න ඕනේ. ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය කරන පහසුකම් දීම, ඒ දරුවන්ගේ ආරක්ෂාව ඒක බලන්න ඕනේ. එතකොට දැන් අර බාර වලින් කරන්නේ මේ ගොඩනැගිලි හදන්න නැති මුල් අවස්ථාවක. හැබැයි ආපහු ඉඩම් දීලා තියෙන පිලිස් එකකටනේ. එතකොට ඒ කාලෙත් බලලා ඊට අමතරව මේ අය දරුවන්ට කෑම බීම දෙන එකේ එන ඉෂුව එකක් එයි. ඒකට මුදල් වෙන් කිරීම කරලා රජය ආයතනයක් ලෙස පවත්වා ගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරන එක තමයි මට හිතෙන්නේ හොඳ මේක. මොකද ඔය අනුරාධපුරයේ අවස්ථා දෙක තුනකම මේවා නිකන් ජාතික තලයට අරන් ගිය සිද්ධි බවට පත් වුණා මේ විශේෂ අවස්ථාවේ දරුවන්ගේ පාසල්වල. ඒ කියන්නේ ගිය සතියේත් එහෙම සිද්ධ වර්තා වුණාද? ඒකනේ මේක වහාම මැදිහත් යුතු තත්ත්වයක් තියෙන. තව දුරටත් අපි දැන් සිද්ධි වාර්තා වෙනවා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා අවසානයේ ඒගොල්ලෝ යනවා. ඉතින් මං කියන්නේ අර මේ භාග්‍යශ්‍රී හේරත් මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ බරපතල අපරාධ සිද්ධ වෙන්නේ. අනුබල දීම් සිද්ධ වෙන්නේ අපරාධවලට. ලිංගික අපයෝජන සිද්ධ වෙනවා නම් ආබාසයි දරුවන්ට ඒක බරපතල අපරාධයක් නේ. නේද? ඩීජි මහත්තයා එහෙමනේ මේ කියන්නේ නීතිය ඇතුලේ අපිට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි සමාජ රැකවරණය කියන කාරණේ දරුවන්ට අහිමි වෙලා නැති ළමයි බය වෙලා ජීවත් වෙනවා. මේකේ සභාපතිතුමා මේ පාලක මණ්ඩලය අත්නෝමතික ලෙස කටයුතු කරනවා කියලා තමයි තේරෙන්නේ. අපිට වාර්තා වෙන විදිහට මේ පාලක මණ්ඩලය හිතු විදිහට අත්නෝමතික විදිහට තමයි මේ කටයුතු කරන්නේ. ඒක නිසා ඇත්තටම මට හිතෙන්නේ දැන් මේ අපිට මේ සිද්ධිය ඇත්තට දැන් කියන කල් අපි දන්නේ නැහනේ. දැන් ඔය වගේ සිදුවීම් වැහිලා යනේවා තව මං කියන්නේ එළියට නොයනේවා තව සෑහෙන්නේ නැතිනේ. ඒක නිසා මේ සමාජ සේවය කියන්නේ. ඔව් ගරු සභාපතිතුමනේ ඔතන දැන් තවත් ප්‍රශ්නයක් වෙනවා. දැන් ඔතන පාලිකාව කියන එකන නීති විරෝධී වැඩ කරලා අයින් කරන්න කිව්වට වෙලා තියෙන්නේ දිගින් දිගටම මේ වෙන කවුරුවත් නැහැ කියලා එතුමීම දිගටම පත් කරනවා කියන එක තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ මේ පාලක විදුහල්පති නැහැ කියලා අපි දුන්නානේ අපේ කෙනේ. ඒ වගේ ඒකට අපිට එනවනේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මොකක්ද දැන් මේකට අරන් තියෙන ක්‍රියාමාර්ග මේ ළමයි අපයෝජන සම්බන්ධයෙන්. සභාපතිතුමනි සමාජ සේවා දෙපාර්තමේන්තුව විදිහට අපි නේවාසිකාගාරය සම්බන්ධයෙන් අධීක්ෂණයක් සිද්ධ කරනවා. එතකොට මෙතනදී අපිට අනුමත කාර්ය මණ්ඩලයක් නැහැ. නමුත් ඊයේ සාකච්ඡාවක් තිබුණා අපි මේ පාලක මණ්ඩලයේ සහ පරිවාස කොමසාරිස්තුමිය සමග සම්බන්ධ වෙලා එතනදී අපි අපේ දෙපාර්තමේන්තුවේ ඉන්න සමාජ සේවා නිලධාරීවරියක් එතෙන්ට අනුයුක්ත කරන්න කටයුතු කරන්න අද ප්‍රධාන ලේකම්තුමාගේ අනුමැතියට ලිපියක් යොමු කරලා තියෙනවා අපි. දැන් ඊයේ ඔය අර ලිංගික අපයෝජන වුණා කියන සිද්ධි වාර්තා වුණාද ඔයගොල්ලන්? වාර්තා වෙලා තියෙනවා අපි. මේකේ සභාපති කවුද මේ පාලක මණ්ඩලේ? පාලක මණ්ඩලයක් ඉන්නේ දැනට එතන සභාපතිත්වයේ ඇතර මේ පාලක මණ්ඩලයේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පාලනයෙන් තොරයි. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් මහලේකම් කාර්යාලයේ තමයි මේ රාජ්‍ය නොවන සංවිධානයක් විදිහට මේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. එතකොට ඒ ලියාපදිංචිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් දැනට මතුවලා තියෙනවා සභාපතිතුමනි. එතකොට දැනට පාලක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ සේමසිංහ කියලා මහත්මයෙක්. කවුද සේමසිංහ කියන්නේ මේ හිටපු මෙහි පළාත් සභාවේ හිටපු මන්ත්‍රීතුමාද? ඔව්. එයා සභාපතින්නේ. ඉතින් මේක දේශපාලන හිටපු ඇමතිවරයෙක්නේ පළාත් සභාවේ නේද? පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හිටපු ඇමතිවරයෙක්. ඉතින් ඒගොල්ලෝ කෝ පාලක සභාවක් හැටියට ගන්න නැහැ නේ මේ අදාළ ඇක්ෂන්. ඒතර මේ ළමයිට වෙන අපරාධ වලට වග කියන්න එපා මේ අය. සභාපතිතුමනි පාලක සභාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ රාජ්‍ය නොවන සංවිධාන. ඔය කාලේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය තමයි. ඒතර ලියාපදිංචිය සම්බන්ධයෙන් ප්‍රශ්න අඳුරගෙන තියෙන්නේ. රාජ්‍ය නොවන සම්බන්ධීකාරකතුමා මං හිතන්නේ මේ සභාවේ ඇති. ඉන්නවද? රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි ලේකම් කාර්යාලය? ගරු නිශ්චකාරතුමා ඕපන් කෝට් එකේදී කිව්වේ මේක පැහැදිලිවම රජයේ ආයතනයකට මේක ගන්න කියලා. ඒ වෙලාවේ අපි සාකච්ඡා කීපයක් පැවැත්තුවා. මමත් සමාජ සේවා අධ්‍යක්ෂ සුමියත් පාලක මණ්ඩලෙත් ගෙනල්ලා අපි සාකච්ඡා කරා මේක ගන්න අපිට බාධාවක් නැහැ. නමුත් බාර දෙන්නේ කාටද කියන ගැටලුව අපිට තියෙනවා. ඒතකොට අපිට මේ කොන්දේසි කඩ කරලා තියෙන ඉඳා අපිට ඕනනම් ලීස් එක අවලම් කරන්නත් පුළුවන් අපිට. ඒක පාලක සභාවට එක ගැටලුවක් වෙන්න විදිහක් නැහැ. අපිට ඒක ගන්න පුළුවන්. හැබැයි මේක අරගෙන කාටද මේක දෙන්නේ? මේ ළමයි ඉන්නවනේ දැන්. පළාත් සභාව කවුද අපිට කියන්නේ? පළාත් සභාවට දෙන්න පුළුවන්. හොස්ටල් එක මේ අධ්‍යාපන ඒතකොට සමාජ සේවා දෙපාර්තමේන්තුවත් පළාත් සභාවත් ඒකාබද්ධව එතන අධ්‍යක්ෂකවරයෙක් යටතේ පාලනය වෙන විදිහට හදලා ඒ ක්‍රියාවලිය අපි හදමු එතනද මේ වගේ පාසල් අරන් යන්න එපා. ගරු ආණ්ඩුකාරතුමාත් එක්ක සාකච්ඡාවක් තිබුණා මේ සම්බන්ධයෙන්. අපිට ඒක නිශ්චිත වශයෙන්ම ඒ විදිහට තීන්දුවක් කරනවා නම් ආණ්ඩුකාරතුමා අපිට මෙහෙම කරමුද? අපි ආණ්ඩුකාරතුමාත් මැදිහත් වෙලා කඩිනම් සාකච්ඡාවක් කරලා ඒගොල්ලෝ මේ වයලේෂන් ගොඩක් ඇද්දි අපි ආපහු ඒක තියන් ඉන්න ඕනේ නෑ. අධිකරණය කියන්නේත් එයා අධිකරණයේ උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ මේ කවුද මේක කරන්නේ කියලා. එහෙම වුණා නියෝග දෙනවා අපිට.
සර් මේකෙදි ඇත්තටම මේ ගොඩාක් පාර්ශ්ව මේක කතා කරනවා. නමුත් ඇත්තටම අධිකරණයට ප්‍රශ්නයක් කළා තියෙන්නේ පොලිසිය මේක ගෙනියනවා. නමුත් මේ නිලධාරීන් කිසිම එකඟතාවයක් නැහැ මෙතනදී මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ හින්දා අධිකරණයට මේක තීන්දුව දීමට විවිධ නිලධාරීන්ව ගෙන්නනවා. නමුත් ඒකට ඇත්තටම මේ නිවැරදි නිර්දේශයක් කාගෙන්වත් එන්නේ නැති ප්‍රශ්නයක් තමයි අධිකරණ පැත්තෙන් නෑ තියෙන්නේ. පොලිසිය උසාවියට යන්නේ මේ ලිංගික අපචාර කරනේවට නේද? පොලිසියට වෙන එකක් නෑනේ. පරිපාලනයේ තියෙන ක්‍රියාවලිය තියෙන පරිපාලනයේටනේ. ඉතින් ඒකින්ද තමයි අධිකරණය මේකට දැන් සමාජ සේවා දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙනවද මේ අය මේ විදිහට කොන්දේසි කඩ කරමින් මේ පාලක සභාව වැඩ කරනවා කියලා? මේ දරුවන්ගේ ආරක්ෂාව නැහැ. මේකේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මම හිටපු පරිවාස කොමසාරිස් විදිහට මම හිතන්නේ මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශයක් තිබුණා අධ්‍යාපන අමාත්‍යාංශයට මේක පවර ගැනීමට. ඒ සඳහා අනිකුත් බාධාවක් නැත්තම් සර් මම හිතන්නේ ඒක අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙනවා නම් සුදුසුයි කියලා. බාරගන්නේ කවුද කියන එක විතරද ප්‍රශ්නේ තියෙන්නේ? බාරගන්නේ කවුද කියන එක ආවනම් එතකොට අපිට අධිකරණය ඇත්තටම මේ විනිශ්චයකාරතුමා දැඩිව ප්‍රශ්න කරනවා මේ කවුද බාරගන්නේ? ලේකම්තුමා පළාත් අධ්‍යක්ෂතුමා කියන අපි බාර ගන්නම් කියලා. ඒතර පළාත් අධ්‍යක්ෂතුමා අපේ මේකට අදාළ ආණ්ඩුකාරතුමාත් මුණ ගැහිලා ලේකම්තුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් ඇඳවලා වැඩපිළිවෙලක් හදලා මේ ක්‍රියාවලිය යන්න. මොකද ඒගොල්ලෝ මේකට අදාළව දැන් ඇති තරම් මට හිතෙන්නේ මේ සාධක තියෙනවා ඒගොල්ලොත් එක මේ ගනුදෙනු නොකර මේ කටයුත්ත අපි බාර ගන්න. මේක අපි බාර ගමු රජයේ හැටියට අපි මේක බාර ගමු. මොකද දරුවන්ගේ ආරක්ෂාව ඒ අය මේ වොයිස්ලස් ළමයි ටිකක් එතන ඉන්නේ. ඒක සර් ඒක මේ අම්මා කෙනෙක් එහෙම ගියාම එයාගේ දරුවා හිටියේ නැති හින්දා තමයි එයා දරුවා හොයන්න ගිහිල්ලා තියෙන්නේ. එතනදී තමයි එක සිද්ධියක් අනාවරණය වෙන්නේ. ඊට පස්සේ ඒකට සම්බන්ධ සාක්ෂි ලියන්න ගියාම තමයි තව සිද්ධි දෙකක් අනාවරණය වෙන්නේ. එතකොට බරපතල ලිංගික අපයෝජන තුනක් එකම පුද්ගලයන්. ඊට අමතරව තව එකක් තියෙනවා ලිංගික අතවර කිරීම. ඒ කියන්නේ එකම පුද්ගලයා සිද්ධිය හතරකට සම්බන්ධ වෙලා තමයි අත්අඩංගුවට ගැනීම කරේ. දැන් මේ දෙමාපියෝ ඉතින් අම්මා ගිහිල්ලා වාර්තා කරේ නැත්නම් මේක වාර්තා වෙන්නේ නැහැ. එහෙම වුණා නම් වාර්තා වෙන්නේත් නැහැ. වාර්තා නොවෙනව කොච්චරද? අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වෙනකොට දරුවන්ගේ භාරය හා ආරක්ෂාව සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙනවා සර්. එහිදී අපේ රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනෙක් මේ වෙනකොට නඩුව සඳහා කැඳවලා තියෙනවා, යෝජනා අරගෙන තියෙනවා. එතනදී අපි ඊයේ දවසේදී සමාජ සේවා අධ්‍යක්ෂතුමිය හා අපි ඒ භාරකාර මණ්ඩලයත් එක්කලා ඒ කරපු රැස්වීමේදී අපි සාකච්ඡා කරගත්තා මේ වෙනකොට තියෙන තත්ත්වයන් පිළිබඳ සලකලා සමාජ සේවා අධ්‍යක්ෂතුමිය මැදිහත් වුණා අපේ ප්‍රධාන ලේකම්තුමාට ලිපියක් යොමු කරන්න දරුවන්ගේ භාරකාරීත්වය සම්බන්ධයෙන් සහ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරියෙක්ට මේ වගකීම බාර දිය යුතුයි කියන යෝජනාව එක්ක. නමුත් අපේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ දීර්ඝකාලීනව මේ එක නේවාසිකාගාරයක ඒ කටයුතු අධීක්ෂණය සඳහා. එනිසා පරිවාස කොමසාරිස් විදිහට මම යෝජනා කරනවා අධ්‍යාපනය විශේෂ අධ්‍යාපනය ඒකකයේ යටතේ සංඥා භාෂාව පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන නිලධාරියෙක් මේ නේවාසිකාගාරයේ අධීක්ෂණ කටයුතු සඳහා නම් කරන්න. මොකද තවත් එක නිලධාරියෙක් පමණක් පත් කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතන නේවාසිකාගාරයේ දරුවොත් එක්කලා sannivedana කටයුතු කරනකොට සංඥා භාෂාව පිළිබඳ අවබෝධය ඉතාම වැදගත් වෙනවා. අපි එයාත් එක්කලා අපි දන්නා තරමින් අපි sannivedana කටයුතු කරගෙන ගියත් නමුත් සමහර අවස්ථාවන් වලදී මට නිරීක්ෂණය වෙනවා දරුවන්ගේ තියෙන ගැටලු ගැන කතා කරන්න පුළුවන් එයාලට සමීප නිලධාරියෙක් අවශ්‍යයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට එකක් ඔබතුමී කියනවා වගේ එතෙන්ට ඒ අවශ්‍ය කතන හැකියාව නැති දරුවන් ඉන්න නිසා සංඥා භාෂා තියෙන අය දාන්න ඕනේ තමයි. ඒක එකක් හරි. නමුත් දැන් මේ ක්‍රියාවලිය ඇතුලේ අපි අඳුර ගන්න ඕනේ. රාජ්‍ය නෝන සංවිධාන ලියාපදිංචි ලේකම් කාර්යාලය මොකක්ද ගැටලු අඳුරන් තියෙන? දැනට රාජ්‍ය නොවන සංවිධානයක් විදිහට මෙම සංවිධානයක් තිබුණත් අපි ලිඛිතව දැනුම් දීමක් කරා ඔවුන්ට ලබා දිය යුතු ලිපි ලේඛන බාර දෙන්නේ කියලා. හැබැයි කිසිම මොහොතක අවශ්‍ය ලේඛන තාමත් ලබා දීලා නැහැ අපිට. ඒක දීලා තියෙන්නේ කොහොමද එතකොට? ඔව් ලියාපදිංචි දීලා තියෙන්නේ ජාතික මට්ටමේ සංවිධානයක් විදිහට. නමුත් අක්‍රීය සංවිධානයක් විදිහට තමයි දැන් මේ සංවිධානය අපි ගොනු කරලා තියෙන්නේ. අපි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා කැඳවමු රැස්වීමක් ආණ්ඩුකාරතුමා එක්ක අපි දිසාපතිතුමත් ඒ රැස්වීමට කැඳව ගමු. එතකොට අදාළ නිලධාරීන් ටිකත් එක්ක කැඳවලා අපි මේක පළාත් සභාවේ පාසලක් ලෙස අවශ්‍ය ස්ථාපිත කිරීම කරලා ඒ අවශ්‍ය පහසුකම් මේ ගුරුවරු ඒ සංඥා භාෂාව තියෙන පාලක පාලිකාවන් හොස්ටල් වලට ලබා දීම සහ ඒ දරුවන් බලා ගැනීමේ වගකීම අපි බාර ගමු. දැන් මේ වෙන කාටවත් දීලා ඔක හරියන්නේ නැහැ. දැන් මේ වෙන අපරාධ වලට වග කියන්න ඕනේ මිනිස්සු. ඒවට අදාළ ඩීඑජ් මහත්තයා හොඳ පරීක්ෂණයක් කරන්න බැරිද ළමයි කොහොම කාට උත්තර අරගෙන. දැන් ඇත්තට වෙලා නැති දේවල් ආරංචි වෙන්නේ නැහැ නේ අපිට. නෑ සංඥා ඒක තමයි. එතනින් යන්නේ නැතුව ඒකට
නම් අපට මොනවා හරි ඉහළින් පරිවර්තනය සඳහා අපිට වෙන තැනකින් ගේන්න ගන්න පුළුවන් අපිට ඩීජි මහත්තයා. දැන් අනාවරණයට විමර්ශනය යනවා වගේම අපි ඉස්සරහට පුළුල් විමර්ශනයක් කරගමු මේ සිදුවලා තියෙන පාලක මණ්ඩල වග කියන්න ඕනේ. දැන් තියෙන්නේ අක්‍රීය එකක් නම් බදු ගෙවසුමක් පවත්වා යන්න බෑනේ ලේකම්තුමා අපිට. ඒ නිසා ඒ සියල්ල එකතු කරගෙන අදාළ නිලධාරීන් එකතු කරන සාකච්ඡාවක් කරලා ඒ දරුවන් විශේෂ සමාජයේ විශේෂ අවශ්‍යතාවය තියෙන දරුවන් ඒ අයගේ ඒ වගකීම බාර ගැනීම ආණ්ඩුවක් හැටියට අපි කරන්න ඕනේ. ඒ නිසා ඒක පළාත් සභාවට අපි බාර දෙමු. පළාත් සභාව ඒකට අදාළ වැඩපිළිවෙල හදලා ඉදිරි ක්‍රියාමාර්ග ටික කරමු. ආණ්ඩුකාරතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් කරනවා ලබන සතියේ මේ වැඩේ කරගෙන යමු. ඇමතුමා මට සාකච්ඡාවට මම හිතන්නේ මේ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමා මේ කැඳවන්න අපේ මේ රාජ්‍යනෝන සංවිධාන ලේකම් කාර්යාලයෙන් නියෝජිතයෙකුත් කැඳවන්න. මොකද අපි අධිකරණයට වාර්තා කරන්නත් සිද්ධ වෙනවා. අපි යම්කිසි තීරණයක් ගත්තොත් ඒ තීරණය අපි වාර්තා කරන්න ඕන අධිකරණයට. මම හිතන්නේ අධිකරණ ක්‍රියාවලියක් යන නිසා. ඒ නිසා අපි විධිමත්ව රැස්වීමක් කැඳවලා තීරණ ගමු. සභාපතිතුමනි ඇත්තටම මේ ක්‍රියාවලිය මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ওই අදාළ පාර්ශවත් සමග සාකච්ඡා කරලා ගන්න පුළුවන් හොඳම විසඳුම කියලා ඒ ආයතන විසින් යෝජනා කරපු ක්‍රමවේදය අධ්‍යක්ෂ පාලිත පාසලක් විදිහට මේක ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියලා අපි අධිකරණයටත් වාර්තා කරලා තියෙන්නේ. දැන් අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේ ක්‍රියාවලිය කඩිනම් කරගන්න එක. ඒ සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත් වෙනවා නම් හොඳයි කියලා මට හිතෙන්නේ. දිසාපතිතුමා දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක ඕගොල්ලෝ සාකච්ඡා කරලා ඉවරනට ඇක්ෂන් එක තාම ඉම්ප්ලිමන්ට් වෙන්නේ නැහැ. ඊ දැනුම් දීලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒකට අදාළ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඊට අමතරව පළාත් ඉදිරි සැලසුමක් සහිතව මේක පළාත් සභාව බාරගත්තු මොහොතේ සිට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සහ ඒකට අදාළ මැදිහත් වෙන්නේ කොහොමද නිලධාරීන් කවුද ඒ වගකියතු නිලධාරීන් පත් කරලා සැලැස්මක් සහිතව මේ ක්‍රියාවලිය ලොන්ච් කරන්න. මේ ඉම්ප්ලිමන්ටේෂන් ලබන සතියේම සාකච්ඡාවක් ඇදවන්න අනුකම්පාවක් ප්‍රමුඛත්වයෙන්. එතකොට ඔය සාකච්ඡා වාර්තායි ඔක්කොම ටික කරන්න මේක ඉවර කරමු. Full face